ඔබ සංවිධානයම නිවේදන නිකුත් කරනවා සම්පූර්ණ ප්‍රතික්ෂේප කළ යුතු නැවක් නොරොච්චෝලට ගෙනල්ලා. ඒ කියන්නේ ගල්ලංගුරු විධිමත් විමර්ශනයක තොරව ගොඩබෑම සිදු නොකළ යුතුයි. ගල්ලංගුරු පැටවුම් වරාය වාර්තාව මෙන්න සහ මේ ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් නොආ බාලම ඒ කියන්නේ ගල්ලංගුරු වශයෙන් නොආ බාලම නැව තමයි මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ කතාවේ ඒ අදහසේ තාම ඔය දෙන්න ඉන්නවද? දැන් වෙනස් වෙලා තියෙන්නේ ඕකට වැඩිය බාල එකක් දැන් ඇවිල්ලා තියෙනවා. 90ක් ඇවිල්ලා. මේ ඊට පස්සේ ආපු අන්තිම එක ඒ රෙකෝඩ් එක කැඩුවා. මේක 20යි 26යි මැයි 26 ස්ටේට්මන්ට් එක අලුත් එක ගහන්නේ නැහැ නේද? 4 වෙනිදා හෝ 3 වෙනිදා ආපු ජූනි. කොහේ ස්ටේට්මන්ට් එක? තාම ඒකට ස්ටේට්මන්ට් එක ආවේ නැහැ. අපි ඒක බාන කල් තියලා කියන්න මම හිතන්නේ. මේක බෑවද? අර ඕක බාලා ඉවරයි. කලින් කිව්වේ මේකේ තියෙන්නේ බාලම කියලා අපි කිව්ව එක ඒක ඉවරයි. බාන්න එපා කියලා කියනවා. බාන්න එපා කියලා තමයි කිව්වේ ඒක බාලා. ඒක මාර පුතාම වේගෙන් බෑවා. ඒ කියන්නේ වෙනදා දවස් 7ක් විතර ගියා. ඔය වෙනදා දවස් 7ක් විතර ගියා. අර වාරකන් ඇවිල්ලා දැන් මේ මූදර අලුයිනේ. දැන් මේ නැව දවස් 3මාරකින් තාම අමාරුවෙන් බෑවා. බෑවේ ජටියටද මූදටද? මූදට බෑවා දැන් ජටියට බෑවා. මොකද හේතුව වාරකන් වලට වාරකන් ඒක තමයි කියන්නේ. හරියටම බෑවෙත් වෙසක් පෝය දවසේ මේ පෝය දෙකකින් වෙනදා හඳ වැඩිපුර පෝය වෙලා තියෙනවනේ. ඒකින්ද දන්නේ කොහොම හරි බෑවා. එච්චර ඉක්මනට බෑවේ කොහොමද? ඒක තමයි ඒක හොයන්න. ඔබේ මූණේ තියෙන මේ ඉරියව් චලනයන් ලෙස බලනකොට ඉනාම තුර වෙන උත්තරයක් මට තේරෙනවා. මම හිතන්නේ මේකටත් කොමිසමක් දාලා අර ගල්ලංගුරු කොමිසම වගේ කොහොමද මේ මුහුදට මේ ගල්ලංගුරු බාන්නේ කියන එක මේ පිළිබඳව සමාව අරගෙන තියෙනවා. ගල්ලංගුරු කොමිසම කියන්නේ දැනට සක්‍රීය සේවයේ ඉන්න විනිශ්චයකාරවරුන්ගෙන් සැදුම්ලත් කොමිසමක්. එතකොට ටිල්වින්සිල්ලා ඒ කොමිසමෙන් ලැබෙන තීරණය මාස 3කින් ලැබෙන තීරණය තමයි කල්ැතුව ප්‍රකාශපත් කරන්න මොකද වෙන්නේ කියලා. ඔව් සමාව ගත්ත කියලා අද වාර්තාවක තිබුණා. නේ? ඔව්. ඒක හරිනේ නේ? හරි. යමු ඔබ ඔය කිව්ව කතාව පිළිබඳව නලින්ද ජයතිස්ස සහ විශ්ව බහාර ඇමති අනුර කරුණාතිලගේ ප්‍රකාශයට යමු. ඒකක 16.8ක් ඉහළ ප්‍රතිශතයක් මේ අලු ප්‍රතිශතය. එතකොට මේක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ යුතු තත්ත්වයේ තියෙන නැම ඇෂ් කන්ටෙන්ට් එක බලන්න මම දන්න හැටි සාමාන්‍යයෙන් බලන්නේ ගල්ලංගුරු දහනය කරාට පස්සේ සයිස් එක බලන්න පුළුවන් කලින් කැලරිෆික් අගය හරි ඇෂ් කන්ටෙන්ට් එක හරි බලන්න වෙන්නේ දහනය කරාට පස්සේ. ඒතර අප්‍රේල් 28 29 දකුණු අප්‍රිකාවෙන් පටවනකොටම ඇෂ් කන්ටෙන්ට් එක බලන්න ක්‍රමයක් තිබෙනවද කියන මගේ දැනුම නැහැ. රිපෝට් එක එවලා තියෙන්නේ ගල්ලංගුරු සමාගමේ අධ්‍යක්ෂවරයෙක් කියන සුජන්ත රත්නායකගේ නමට එවලා තියෙනවා කියලා. ඒක පරීක්ෂා කරන්න මට දැන් උත්තර දෙන්න අමාරුයි. සමහරු කියනවා මුළු නෞකාව පුරාම අලු වලින් පිරීලා ගිහිල්ලා තියෙනවා. හිතාමතාම මේ ගල්ලංගුරු සිද්ධිය හරහා දේශපාලන වාසි ලබා ගැනීමේ කටයුත්තකින් තමයි මේ පාර්ශවයන් ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරනවා කියලා අපිට දැනෙන්නේ. දහනෙන් පස්සේ අලු වල ප්‍රතිශතය නියමිත සීමාවකට වඩා 0.6ක් වැඩි වෙලා තියෙන බව තමයි බියුරෝ වෙරිටාස් පරීක්ෂණාගාරය අපිට වාර්තා කරලා තියෙන්නේ. අලු වල ප්‍රතිශතයේ වැඩිවීම නිසා අපි මේ නෞකාව ප්‍රතික්ෂේප කරොත් අඛණ්ඩ විදුලි සපයුම සම්බන්ධයෙන් අපිට ගැටලුවක් පැන නගිනවා. ඒ ගල්ලංගුරු වලින් අහිමි වන විදුලි ලබා ගන්න සිද්ධ වෙන්නේ වෙනත් තාප ප්‍රභව හරහා විශේෂයෙන් පොසිල ඉන්ධන හරහා අපිට ලබා ගන්න සිදුවේ.